එකක් කරන්න හදන්නේ. ඉතින් බලමු මොකද කරන්න කියලා. ඉතින් ওই විදියට ලෑස්ති වෙලා මම උදේම ගියා මගේ හොඳම යාළුවෙක් ගෙදරට. එයාත් එක්ක තමයි මම පාටිස් 2-3ක්ම තියෙනවා. ඒ ඔක්කොටම අඳින්න ඇඳුමක් ගන්න තමයි අපි දැන් ඔය යන්න හදන්නේ. ඉතින් මං උදේ පාන්දර යද්දි එයා ලෑස්තිලා හිටියේ නැහැ. තාම ගත්තේ නැද්ද මම හිතුවා ගන්න නැති කියලා. දැන් අපි කොහෙද යන්නේ? අපි යනවා ගවුමක් ගන්න. කාගේද? ඔයාගේ. මං උදේ පාන්දර හෙට ගියාට නම් කිසිම වැඩක් වුණේ නෑ. මොකද මෙයා ලෑස්ති වෙද්දිත් දවල් 1 විතර වුණා. ඉතින් මම බස් එකේ යන ගමන් මගේ පරණ ගෝලයෙක් හම්බුණා. එයාත් එක්කත් කියව ආවා ඉතින්. ඉතින් අපි තිලකවර්ධනයකට තමයි ගියේ. කොහොම හරි මම පැයකමාරක් විතර බලලා මට අවශ්‍ය ගවුමයි ස්ලිපර්ස් දෙකකුයි තෝරාගත්තා. ඉතින් ඔය පටන් ගන්න අපේ දෙවෙනි දවසේ මේ vlog එක ඇතුලේ දවස් 2ක වීඩියෝස් තියෙනවා. ඉතින් බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. ඇත්තටම හරිම ලස්සන තැනකට තමයි ගියේ. ඉතින් දෙල්ගොඩ ටවුන් එකේ ඉඳන් බැලුවොත් එහෙම අපි පැයක විතර දුරක් තමයි අපිට තිබ්බේ. අපි ගියේ දුනුමාල ඇල්ල බලන්න. ඉතින් බලන්නකෝ ඔයාලා මෙතනින් එහාට මම වොයිස් ඕවර් කරන්නේ නැහැ. වීඩියෝ එක බලන්න. ඒ ලස්සනයි නේ? මමෂා මෙහෙට මේ පැත්ත බලන්න. හරි දුෂ්කර ගමනක් යන්නේ. චූටි මණික බයික් වතුර සද්ද නම් ඇහෙනවනේ. මමෂා කො මා විස්තරයක් කරන්න. විස්තරයක් කරන්න මේකට කොහෙද ආවේ කියලා. අපි ආවේ දුනුගේ මුල ඇල්ල බලන්න. දුනු මාල ඇල්ලවා. දුනු මාල ඇල්ල බලන්න. අපි එනකොට අපිට කිලෝමීටර් 25ක් වගේ වෙන්නවා. නෑ 31ක් දුවද. අපි ඒ ගමන පටන් ගද්දි බට් අපි මේ ටයිම් එකේ කිලෝමීටර් 30ක් 40ක රාස්තන්ට ප්‍රමාණයක් දිනාගෙන අද vlog එක මම නෙමෙයි කරන්නේ අද කරන්නේ මේෂා. අපේ කට්ටිය මේ තාත්තලා වෙලා හිටින්නේ. අපි මේ vlog එකේ නමතක වුණා. අයියෝ මෙයා උඹද ඉදිරියට බලාපොරොත්තු වෙන්න. අල සත්‍ය හැනෙන්න. ඇලේ නෙමෙයි දිය ඇල්ල. දියගේ සත්‍ය හැනවා. මොඩවල්. දෙමළකින් නේද දන්නේ. ඔව් ලිස්සයි. ඔව් ඉතාමත් සුන්දර ලෙස කුඩලු ඉන්නවද? ජානිද බලාගෙන යන්න. වාරේ. ජල්ලත් එක්ක ගම්බහර පොඩ්ඩක් ආවේ. ඒගා මේ සඳලක් කළා මාමලා පාගහනකින් දැනට තාම ළඟා වෙන්නේ. තාම මේ ඇත්තටම සතියකින් විතර vlog එකක් කරන්න බැරි වුණා. මේ අහම්බේ මෙයාලා සිට් එකම මේ කොහෙවත් කාලෙකින් ගියෙත් නැති නිසා මේ මම ඉතින් vlog එකක් අරගෙන ආවා. ඒකත් එක්කම දුරක නෙමෙයි කිලෝමීටර් 36ක් විතර ගෙවාගෙන ආවේ. මම අපි තැනට ආවා. හරිම සෝචනීයයි තැනට ආවා. හරිම ලස්සනයි. ආදරේ ලස්සනයි නේ? නෑ තාම. මේ අපේ චූටි මැණිකත් ඇවිත් ඉන්නවා. මෙහෙකල වෙන්න. මගේ එක ජනිදු. මෙයා මේක ඒක ඉවරයි. සඳරියක් කරගෙන. එතන දියැල්ල ගාවට ගිහිල්ලත් අපිට එතනින්දනුත් පැය භාගයක් විතර පල්ලෙහාමට බහැලා ඇවිදගෙන යන්න. ඉතින් ඔය ගිහිල්ලා එත්ති අපි කොහමද උඩට නැගිටි රෑ වුණා.
එන ගමන් ඉතින් අපිට රොටි කඩයක් හම්බෙලා අපි ඉතින් නවත්තලා කොහේ ගියත් ඉතින් කාලා ඉන්න බෑයි. ඒ නිසා අපි රොටි කාලා තමයි ගෙදර ආවේ. සීතලයි දැක්කනේ. සීතලයි නෑ පැටියෝ. වෙලාව නෑ මේ අක්කා. 10 වෙලාව. 7:45යි අපි ගෙදරට යන්න කොහමද? 8:00 9 වෙයි ගොඩක් දුරට. හැබැයි ගමන සුපිරි දැන් රොටිකුත් කෑස් සුපිරි. හරිද? ටයිම් එක කියන්නම් ටයිම් එක හරියටම 8:36යි. ඊට කලින් ගාවේ. ඔව් 8:30 විතරදී අපිට වෙන්න පුළුවන් වුණා. කොහොම හරි ගමන සුපිරි. අපි ආයේ දවසක නාන්න බලන් යන්. එතකොට ආයේ ලොග් එකක් ගේන්නම්. එතකම් බලපොරොත්තු වෙන්න. මේ ලොග් එක සඩලේ YouTube channel එකෙන් බලන්න